කලා විෂය ධාරාව හදාරන අයට රැකියා වෙළඳපොළක් නැහැ. කලා කළොත් මලා රැකියාවකට නම් කලා කරලා එන්න හිතන්නවත් එපා. මේ කවුරු මොනවා කිව්වත් මේක ඇතුලේ කතාවක් තියෙනවා. ඒ තමයි ඔයා කලා විෂය ධාරාව හදාරලා විශ්වවිද්‍යාලයට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා තෝරගන්න විෂයන් ටික පොඩි ගැටලු සහගත විෂයන් ටිකක් ඔයා තෝරගන්නේ. නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා කැම්පස් යන්න බලාගෙන කලා විෂය ධාරාවෙන් A level කරනවා නම් ඔයා තෝරගන්නේ ඔයාට ඉක්මනින් කටපාඩම් කරන්න පුළුවන්, ඉක්මනින් පාඩම් කරලා ඉවර කරන්න පුළුවන් විෂයන් ටිකක්. මේ විෂයන් ටික අනිවාර්යෙන්ම බද්ධ වෙනවා ඔයාගේ උපාධියත් එක්ක. නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා සමහර විට තෝරගන්නවා නිකන් ආගම් එක්ක බැඳිච්ච විෂයන්. ඒ වගේම රැකියා වෙළඳපොළ කිසි විටකත් විවර නොවන විෂයන්. ඒ වගේ විෂයන් තෝරගත්තට පස්සේ ඔයා උපාධියකට යනකොට ඒ උපාධියත් බොහෝ විට මෙන්න මේ විෂයන් එක්ක තමයි බැඳෙන්නේ. උදාහරණයක් ඔයා උපාධියට කරනවා පාලි භාෂාව. ඔයා උපාධියට අරගෙන රැකියා වෙළඳපොළට ගිහිල්ලා හොයනවා මම මේ කරපු උපාධියට ජොබ් එකක්. ඔයා මේ කරපු උපාධියට ජොබ් එකක් කවුරුත් දෙන්නේ නැති වුණාම ඔයා රජයත් එක්ක තරහ වෙනවා. ඔයා රැකියා දියව් රැකියා ඕනි, රස්සාවන් කරන්න ඕනි. හැබැයි රස්සාවල් නැහැ අපිට කියලා ඔයා ටිකක් උද්වේගකාරීව හැසිරෙන්න ගන්නවා. ඇත්තටම මේ වෙන ප්‍රශ්නේ තියෙන්නේ රැකියා වෙළඳපොළ තුලවත් උපාධියේවත් නෙමෙයි. ඔයා මෙන්න මෙතනදී ආරම්භයේදී ඔයා තෝරගන්න විෂය තුල ආරම්භයේදී තෝරගන්න විෂය තමයි ඔයාව ජීවිතයේ අවසාන ඉලක්කය වන ජොබ් එක කියන තැනට එක් කරගෙන යන්නේ. මෙතනදී ඔයා වැරදි තීරණය ගත්තොතින් ඔයාට මෙතනදී ඔයා කරන්න යන ජොබ් එක හරියට තෝරගන්න වෙන්නේ නැහැ. ඔයාට දෙන කවුරු හරි දුන්න ජොබ් එකක්, එහෙමත් නැත්නම් රජය දුන්න ජොබ් එකක්, එහෙම දෙයකට ඔයාට ඉල්ලුම් කර ජීවිත කාලෙම ඉන්න වෙනවා. ඔයා පසුතැවීමෙන් ඉන්නේ. ඒක නිසා ඔයාට මෙතනදී දෙන ඔයාට ඔයත් එක්ක බෙදා ගන්න පණිවිඩය තමයි මෙතනදී ගන්න කලා විෂය නිර්දේශය, කලා විෂය ධාරාවයට ඔයා තෝරගන්න විෂය හරියට හිතලා හොඳට හිතලා බලලා රැකියා වෙළඳපොළත් එක්ක බද්ධ වෙන විෂයක් තෝරගන්න. ගොඩක් විෂයන් එහෙම තියෙනවා. ආර්ථික විද්‍යාව විශේෂයි. මොකද කලා විෂය ධාරාවන් හදාරන දරුවෝ ආර්ථික විද්‍යාව විෂය ධාරාව හැදෑරුවට පස්සේ ඔවුන්ට රැකියා වෙළඳපොළ තුල දොරටු විවර වෙනවා. ඒකට හේතුව තමයි ඔයා කරන්නේ බැංකුවකට ඇප්ලයි කරන එකක් නම්, ඔයා කරන්නේ වෙනත් ඔය ඔඩිට් ෆර්ම් එකකට, ඒ වගේම නැත්නම් මොකක් හරි කළමනාකරණ ශාස්ත්‍රයේ රැකියාවකට අයදුම් කරන එකක් නම් ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ආර්ථික විද්‍යාව වගේ විෂයක් හදාරන එක කලා විෂය ධාරාවක ඔයාගේ විෂයන් එක්කලා. ඒ විතරක් නෙමෙයි ඔයාට මේ විෂය ඇතුලේ අපි කියලා දෙනවා කොහොමද ජීවිතය දිනන්නේ සහ කොහොමද ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගන්නෙ. ඒකක් තියෙනවා. ආර්ථික විද්‍යාව විතරක් නෙමෙයි දේශපාලන විද්‍යාව, මාධ්‍ය, ඔයාට ඕනි කරන ජොබ් එක මොකද්ද කියලා තීරණය කරලා ඒකට අදාළ කරන විෂය තෝරගත්තොත් ඔයාට ජීවිතයේ කිසිම දවසක රැකියා වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හොඳම දේ තමයි රස්සාවන් ගැන හිතලා විෂයන් තෝරගන්න. විෂයන් ගැන හිතලා ඩිග්‍රිය කරලා රස්සාවන් හොයනකම්, රස්සාවන් ලැබෙනකම් රැකියා දියව් කියලා බලාගෙන ඉන්න එපා. රටේ උද්ඝෝෂණ යනවා, රටේ බලාගෙන ඉන්නවා රස්සා දෙනකම්. සමහර විට අවුරුදු 40යි 45යි 50යි ජොබ් එකක් එනකම් හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා. මොකක්ද මේකේ තේරුම? කලා විෂය ධාරාව හදාරන ඔයා මුලින්ම හිතන්න ඕනි ඔයාට පස්සේ යන්න හම්බ වෙන ජොබ් එක ගැන. ඒ ජොබ් එක ගැන හිතලා මොන විෂය කරොත්ද ඒ ජොබ් එකට යන්න පුළුවන් වෙන්නේ කියලා රැකියා වෙළඳපොළ අභිමුඛ, රැකියා වෙළඳපොළ අරමුණු කරගත්තු විෂයක් තෝරගන්න. ඔන්න ඕක තමයි සරල කතන්දරේ. රස්සා දියව් කියලා කෑ ගහනවා වෙනුවට ප්‍රශ්නේ ඇතිවන තැන ඔයා හරියට තෝරගන්න.